සුබ දවසක්. ඕගොල්ලෝ මේ එකතු වෙලා ඉන්නේ Learn IT YouTube channel එකත් එක්ක. අද මම visualbasic.net first lesson එක පටන් ගන්න යන්නේ. 1983 දී Microsoft සමාගම ඉස්සෙල්ලාම GW Basic කියලා language එකක් හඳුන්වලා දුන්නා. මේ GW Basic කියන language එක ටික ටික develop කරලා ඊළඟට Q Basic කියලා language එකක් හඳුන්වලා දුන්නා. ඒ Q Basic කියන language එක තව develop කරලා Visual Basic කියලා language එකක් ආවා. දැන් මේ Visual Basic කියන language එක තමයි තවත් දියුණු කරලා visualbasic.net කියලා අවිල්ලා තියෙන්නේ. ඒතර අපිට මේ visualbasic.net පාවිච්චි කරලා ඕනම ආකාරයක ප්‍රෝග්‍රෑම් එකක් ඩෙවලොප් කරන්න පුළුවන්. දැන් මේ basic කියලා කිව්වම basic කියන්නේ මේ basic කියන වචනේ තේරුම නන් නෙමෙයි. basic කියලා කියන්නේ beginners all purpose symbolic instruction code කියන වචන ටිකේ මුල් අකුරු ටික තමයි මේ basic කියලා කියන්නේ. දැන් හරියටම කිව්වොත් visualbasic.net කියලා කියන්නේ multi paradigm object oriented programming language එකක්. ඔන්න දැන් ඔයාලා හොඳට මතක තියාගන්න අපි යම්කිසි දෙයක් අලුතෙන් ඉගෙන ගන්නකොට අපි ඒකේ තියෙන ගැඹුරු දේවල් ගැන මුලින් කල්පනා කරන්න යන්න හොඳ නැහැ. ඒ දින අමාරු වචන ගැන මුලින් කල්පනා කරන්න යන්න හොඳ නැහැ. අපි කරන්න ඕන මේ ඉගෙන ගන්න යන දේ සරලම තැනින් පටන් අරගෙන ටික දවසක් මේක ඉගෙනගෙන යන්න ඕන ඉස්සරහට. පුළුවන් දේවල් කරලා ඉගෙනගෙන ඉස්සරහට යන්න ඕන. එහෙම ඉගෙනගෙන යනකොට ටික දවසක් යනකොට ඔයාලට නිකම්ම තේරුම් ගන්න පුළුවන් වෙනවා මේකේ තියෙන ගැඹුරු දේවල්. මම ඔයාලට VB.in lesson series එකම අරගෙන එනවා. ඒ lesson series එකේදී ඔයාලට මේකේ තියෙන මේ මොනවාද object oriented programming කියන්නේ මේ දේවල් පස්සේ අපිට ඉගෙන ගන්න පුළුවන්. මම දැන් මේ lesson එක ඔයා beginner කෙනෙක් කියන තැන ඉඳලා හොඳටම තේරුම් ගන්න පුළුවන් විදිහට තමයි මේ lesson එක දැන් මම මේ කරන් යන්නේ. ඒ නිසා ඔයා හරිම ඉවසීමෙන් මේ lesson එක ඉවර වෙනකම් බලන්න ඕන. දැන් අපි VB open කරගමු. දැන් Visual Basic open කරගත්තාම .net මේ screen එක තමයි ඔයගොල්ලන්ට පේන්න එන්නේ. මෙතන visualbasic.net startup screen එක. දැන් මෙතනින් ඔයගොල්ලෝ ගන්න ඕන new project කියන එක. මේ start කියන එකේ click කරන්න ඕනේ new project කියන එක. new project ගත්තාම මෙන්න මේ මෙතන templates වල Visual Basic වල Windows කියන එක ගන්න ඕන. ඒකෙන් ඔයාලා ගන්න ඕන Windows Forms application කියන එක. දැන් අපි Windows application එකක් හදන්න යන්නේ. ඒතර මෙතනින් ගන්න ඕන Windows Forms application කියන එක. දැන් බලන්න මෙතනින් එනවා අපේ project එකට name එකක්. ඒතර ඔයාලා project එකට name එකක් දෙන්න. ඒක මුලදීම කරගෙන යන්න පුරුදු වෙන්න හැම වෙලේම name එක දීලා තමයි පටන් ගන්න ඕන. location එක ඔයාලා වෙනම folder එකක් හදාගන්න ඕන තැනක දැන් මම මගේ drive D එකේ VB projects කියලා folder එකක් හදලා ඒකේ තමයි මම save කරන්නේ. වෙනම folder එකක් හදාගෙන ඒ folder එකේ save කරන්න. ඒතර ඔයාලා කරන projects ඔක්කොම ඒ folder එකේ තියෙයි. අනිත් දේ තමයි මේක අපි අර C වල ඉගෙන ගත්තා වගේ තනි file එකක් save වෙන්නේ නැහැ. මේක support files ගොඩාක් save වෙනවා. ඒ හින්දා හැම project එකකටම වෙනම folder එකක් හැදෙනවා. ඒ නිසා ඔයාලා මේක වෙනම තැනක save කරන්න. ඒතර ඔයාලට ඔක්කොම files ටික බලා ගන්න පුළුවන්. ඔන්න දැන් අපි first step කියලා දුන්නා මම. දැන් මම okay කරන්නම්. හරි මේ තමයි අපිට program එක design කරන්න දෙන screen එක. ඒතර මේකේ මේ ඉස්සෙල්ලා මෙන්න මේ form කියලා ඉලා තියෙන design window එක. මේ window එකට අපි කියන්නේ design window කියලා. මේ තමයි අපේ program එකට අපිට දෙන interface එක. ඒ කියන්නේ අපේ screen එකේ යාලා හදලා තියෙන්නේ. මේ form එක හදලා තියෙන්නේ. අපි කරන්න ඕනේ මේ form එකේ අපිට ඕන විදියට controls තියලා මේ program එක design කරන එක. එතකොට දැන් අපි මෙන්න මේ screen එක ගත්තාම ඔයාලා මම මෙන්න මේ පෙන්න කොටස් ටික මෙන්න මේ පෙන්නන window ටික අනිවාර්යෙන් පේන්න තියාගන්න ඕන. එකක් තමයි toolbox එක. මේ තියෙන්නේ toolbox එක. එතකොට අපි කරන්නේ toolbox එකේ තියෙන controls ගෙනල්ලා අපේ form එකේ තියලා program එකේ interface එක design කරගන්න ඕන. එහෙනම් අපිට අනිවාර්යෙන් මෙතන toolbox එක තියෙන්න ඕන. ඊළඟට property window කියලා එකක් තියෙනවා. ඒකත් පේන්න තියෙන්න ඕන. මේ තියෙන්නේ properties window එක. ඒතකොට properties window එක අනිවාර්යෙන් පේන්න තියෙන්න ඕන. තව තියෙනවා solution explorer කියලා window එකක්. ඒකත් පේන්න තියෙන්න ඕන. ඒකත් තියාගත්තම ලේසියි.
එහෙනම් ඔන්න බලන්න අපිට මේ ස්ක්‍රීන් එක ගත්තාම මේ කියන කොටස් හතර අනිවාර්යෙන් තියෙන්න ඕන වැඩ කරගෙන යන්න නම් එකක් ටූල් බොක්ස් එක තියෙන්න ඕන. මේ ඩිසයින් වින්ඩෝ එක අනිවාර්යෙන් පේන්න තියෙන්න ඕන. සොලියුෂන් එක්ස්ප්ලෝරර් එක තියෙන්න ඕන. ප්‍රොපර්ටි වින්ඩෝ එක තියෙන්න ඕන. මම දැන් මේ සේරම ටික ක්ලෝස් කරන්නම්. අපි හිතමු ඔයාලා ගත්තම ඔයාලා ගැති මේව ක්ලෝස් වුණා. මොකක්වත් පේන්නේ නැහැ කියලා හිතමු අපි. දැන් මොකද කරන්නේ? දැන් අපි මේ දැන් අපිට පේන්නේ නැහනේ. දැන් එහෙනම් මේ ටූල්ස් ටික අපි ඔන් කරගන්න ඕන. ඒක තියෙන්නේ view menu එකේ තමයි ඔක්කොම තියෙන්නේ. බලන්න මේ තියෙන properties window එක. මේ තියෙන properties window කියලා තියෙනවා. මේ තියෙන්නේ tool box එක. ආයි view එකෙන් අපි ඊළඟට solution explorer එක. ඒතර බලන්න මේ තියෙන solution explorer එක අන්නේ ඒකත් open කරගත්තා. දැන් solution explorer එක ගත්තාම අපි හදන්න යන program එකේ තියෙන කොටස් ටික පෙන්වනවා. මෙතන මේ තියෙන්නේ first step කියලා පෙන්නනවා. form 1 කියලා තියෙන අපි ඩිසයින් කරන්න තිබ්බ form එක. එහෙනම් අපි මේ solution explorer එකේ දැන් අපි form 1 කියලා තිබ්බ එක double click කරොත් ඔන්න අපේ form 1 එක open වෙනවා. ඔන්න ඊතර ඔයාලගේ ඉතින් වැරදිලා හරි close වුණොත් view menu එකට ගිහිල්ලා මේ කියන window හතර මේ show කරගන්න නැත්නම් වැඩ කරගෙන යන්න අමාරුයි. දැන් අපි මෙන්න මේ design window එකේ අපිට ඕන interface එක design කරගන්න ඕන. අපි කරන්න ඕන control box එකෙන් මේ තියෙන controls ගෙනත් තියලා අපිට ඕන විදිහට design කරගන්නවා. ඒතර මේ controls වලට අපි කියනවා objects කියලා. ඒතර මේ form එක කියලා කියන්නේත් object එකක්. මේ controls common controls වල දීලා තියෙන මේ controls list එකේ තියෙන්නේත් objects. ඒතර මතක තියාගන්න මෙතනින් එහාට මේවට අපි පොදුවේ කියන්නේ objects කියලා. දැන් මෙන්න මේ object එකක් ගත්තාම දැන් අපි ගමු මේ තියෙන form object එක. මේ form කියන object එක ගත්තාම මේකට තියෙනවා properties කියලා වර්ගයක්. ඒතර මේ සියලුම controls වලට තියෙනවා properties කියලා වර්ගයක්. properties කියලා කියන්නේ මේක සතු දේවල්. ඒ කියන්නේ මේ control එක සතු දේවල්. මේ control එකේ නම, මේ control එකේ පාට, මේ control එකේ අපිට පේන්න තියෙන නම මෙන්න මේවට අපි කියන්නේ properties කියලා. සරලවම properties කියන එකේ තේරුමම තමයි මේක සතු දේවල්. දැන් උදාහරණයක් ගමු. දැන් මෙතන පේන්න තියෙන්නේ form 1 කියලානේ. ඉතින් අපිට මේ form 1 කියනවා වෙනකොට දැන් මෙතන දාන්න පුළුවන් අපිට ඕන නමක්. දැන් අපි තුමු මේ අපේ first application එක. ඒත් අපිට මෙතන ලියන්න පුළුවන් ඕන නම් first step කියලා. දැන් බලන්න ඒකට තියෙනවා form එකේ text කියලා property එකක්. ඒතර අපි මේ text කියන property එක මාරු කරන්න ඕන අපිට ඕන නමට. දැන් මෙන්න මේ properties window එකේ appearance යටතේ තමයි ඒක ටික තියෙන්නේ. කියන්නේ මෙයාගේ පෙනුමේ දේවල් වෙනස් කරනවා නම් අපි මේ appearance යටතේ තමයි බලන්න ඕන. දැන් බලන්න appearance එකේ තියෙනවා text කියලා property එකක් මේ තියෙන්නේ. දැන් අපි මේ property එක change කරමු. මම දෙන්නම් first step. ඔන්න මම my first step කියලා property එක change කරා. දැන් බලන්න මෙතන අපිට පේන්න තියෙන name එක වෙනස් වුණා. මෙන්න මේ විදිහට ඔයාලට පුළුවන් මේ icon මාරු කරන්න පුළුවන්. ඒතර icon property එක change කරන්න පුළුවන්. අපි තුමා අපිට back color එක මාරු කරන්න ඕනේ කියලා. ඒතර appearance වල back color එක change කරන්නත් පුළුවන්. මේ තියෙන්නේ ඉතින් ඔයාලට කැමති විදිහට මේ තියෙන්නේ අපේ window එකේ අපේ form එකේ colors change කරන්නත් පුළුවන්. ඔය විදිහට properties ගොඩාක් තියෙනවා change කරන්න පුළුවන්. ඉතින් අපි ඒවා එකින් එක ඉස්සරහට හිමිට ඉගෙන ගමු. දැන්ට මතක තියාගන්න ඕන අපි text කියන property එක change කරා. තව අපි ගමු දැන් මේ control එකට තියෙනවා නමක් name එකක්. ඕන්න මේ name property එක change කරන්නත් පුළුවන්. දැන් අපි codings ලියනකොට මේ object එක අඳුරගන්නේ අපි මේ object එකට දෙන නමින්. එහෙනම් අපිට පුළුවන් මේ object එකේ නම change කරන්න. ඒතකොට අපි ඒ නම තමයි පාවිච්චි කරන්න ඕන codings වලදී. ඒක මේ design කියන මේ properties වල design කියන එක යටතේ තමයි name එක තියෙන්නේ. දැන් බලන්න name එක තියෙන්නේ form 1 කියලා. දැන් අපිට පුළුවන් මේ නම වෙනුවට අපි කැමති නමක් දෙන්න. මම දෙන්නම් මේකට form main කියලා. දැන් ඒතර අපේ program එකේදී මේක form එක අඳුරගන්නේ form main කියලා. මේ අපි හිතමු දැන් අපේ මේ තමයි software එක කියලා. දැන් අපි මේක run කරලා බලමු. run කරනවා කියලා කියන්නේ මේක execute කරලා බලන්න පුළුවන් මේක වැඩ කරන්නේ කොහොමද කියලා. අපි source මොනවද ලියලා නැහැ. නිකන් මේ form එක විතරක් run කරලා බලමු අපි. ඒක කරන්නේ මෙන්න මේ start කියන button එකට click කරන්න ඕන. දැන් බලන්න. මේ තමයි එහෙනම් අපි ලියන්න යන program එක. අපි හදන්න යන program එකේ interface එක තමයි මේ ඔයාලට පේන්නේ එතකොට.
පැහැදිලි නේද? ඔන්න ඒතර සරලවම ඉන්ටර්ෆේස් එක ඩිසයින් කරලා තියෙන ඉන්ටර්ෆේස් එක අපිට බලා ගන්න පුළුවන්. දැන් මම කිව්වනේ මේ ඔබ්ජෙක්ට් එකකට ප්‍රොපර්ටිස් කියලා දෙයක් තියෙනවා කියලා. අන්න ඒ වගේ මෙන්න මේ ඔබ්ජෙක්ට් එකකට තියෙනවා ප්‍රධානම ටර්ම්ස් තුනක්. එකක් තමයි ප්‍රොපර්ටිස්. ඒක හරියද? ඒතර ප්‍රොපර්ටි කියලා කිව්වේ මෙයාගේ පෙනුම වෙනස් කරන දේවල් වලට තමයි අපි මෙයා සතු දේවල් වෙනස් කරනවට තමයි ප්‍රොපර්ටිස් කියලා කිව්වේ. ඊළඟට තියෙනවා ඉවෙන්ට් කියලා එකක්. ඉවෙන්ට් එකක් කියලා කියන්නේ මෙයාට කරන වැඩේ. සරලම උදාහරණ තමයි ක්ලික් කියන ඉවෙන්ට් එක. දැන් අපි හිතමු මේ ෆෝම් එකට ක්ලික් කරොත් ඔන්න එහෙනම් ක්ලික් කියන ඉවෙන්ට් එක. ඒතර ඉවෙන්ට් එකක් කියලා කියන්නේ මෙයාට කරන වැඩේ. ඔන්න ඒතර හොඳටම මතක තියාගන්න ප්‍රොපර්ටිස් ළඟට තියෙන්නේ මොකද්ද? ඉවෙන්ට් කියලා එකක්. ඒතර අපි මේ එක එක ඉවෙන්ට් වලට ගිහිල්ලා තමයි මෙයාට අදාළ සෝස් ටික ලියන්නේ. මෙයාව ක්ලික් කරොත්, මෙයාව ඩ්‍රැග් කරොත්, මෙයාව ඩබල් ක්ලික් කරොත් ඔන්න ඒවට කියන්නේ ඉවෙන්ට්ස් කියලා. පැහැදිලිද? ඒතර ප්‍රොපර්ටිස් වලට අමතරව ඊළඟ ටර්ම් එක තමයි ඉවෙන්ට්. ඊළඟට තියෙනවා මෙතඩ් කියලා එකක්. ඔබ්ජෙක්ට් එකකට තියෙනවා මෙතඩ් කියලා එකක්. මෙතඩ් එක කියලා කියන්නේ මෙයාට වෙන වැඩේ, මේ ඔබ්ජෙක්ට් එකට වෙන වැඩේ. දැන් මම සරල උදාහරණයක් කියන්නම්. අපි ගමු බැලුන් එකක්. ඔන්න පුම්බපු බැලුන් එකක් තියෙනවා. මේ බැලුන් එකේ සයිස් එක, මේකේ කලර් එක, මෙන්න මේවා තමයි මේ බැලුන් එකට අදාළ ප්‍රොපර්ටිස් වෙන්නේ. බැලුන් එකේ කලර් එක, බැලුන් එකේ සයිස් එක අපි කියමු ප්‍රොපර්ටිස්. දැන් අපි මේ බැලුන් එකට කට් එකකින් අනිනවා. ඒතර අනිනවා කියන එක තමයි ඉවෙන්ට් එක. හරියට මේ ක්ලික් ඉවෙන්ට් එක කිව්වා වගේ අනිනවා කියන ඉවෙන්ට් එක. ඒතර මොකද වෙන්නේ? බැලුන් එක පුපුරනවා. අනිනම් පුපුරනවා කියන්නේ මෙතඩ් එක. පැහැදිලි නේද? අපි දැන් මේ ක්ලික් ඉවෙන්ට් එකේ අපි ප්‍රෝග්‍රෑම් එකක් ලියලා බලමු. දැන් ඒතර ක්ලික් කියන ඉවෙන්ට් එකේ තමයි අපේ කෝඩින්ග්ස් ටික කරන්න ඕන අපි දැන්. එහෙනම් අපි කෝඩින්ග්ස් ලියන්න යන්නේ මේ ෆෝම් එකට ඩබල් ක්ලික් කරනවා. ඔබ්ජෙක්ට් එක ඩබල් ක්ලික් කරාම මෙන්න මේ වින්ඩෝ එකක් ආව. සෝස් ලියන්න දෙන වින්ඩෝ එක. කෝඩින්ග්ස් වලට දෙන වින්ඩෝ එක තමයි මේ ආවේ. මේ තියෙන උඩ private sub form main අපි form main කියලා නම දුන්නේ ෆෝම් එකට. load. ඒ කියන්නේ මේ load කියන ඉවෙන්ට් එක. load කියලා කියන්නේ ෆෝම් එක රන් වෙනකොට වැඩ කරන්න ඕන දේ තමයි මේ load කියන ඉවෙන්ට් එක යටතේ ලියන්නේ. ඒතර හැම වෙලේම මෙතන sub එක පටන් අරගෙන end sub කියලා තියෙන අතරේ තමයි මේ ඉවෙන්ට් එකේ වැඩ ටික කරන්නේ. ඒතර මේ තියෙන්නේ form main load කියන ඉවෙන්ට් එක. දැන් අපි බලමු අපිට උන ක්ලික් ඉවෙන්ට් එකේ ලියන්නනේ. ඒතර මෙන්න මෙතනින් අපි තෝරගන්න ඕන මෙන්න මේ box එකෙන් ක්ලික් ඉවෙන්ට් එක කියලා තෝරගන්න ඕන අපි. දැන් බලන්න මේකේ ඉවෙන්ට්ස් ගොඩාක් තියෙනවා. උඩ ඉඳලා බලාගෙන ආවොත් එක එක ඉවෙන්ට්ස් තියෙනවා. අපි දැන්ට ක්ලික් ඉවෙන්ට් එක විතරක් බලමු. මේ තියෙන්නේ ක්ලික් කියන ඉවෙන්ට් එක. දැන් මේ ආවේ ෆෝම් මේන් ක්ලික්. ඒතර ක්ලික් ඉවෙන්ට් එකේ තමයි අපි දැන් මේ අපේ කෝඩින්ග්ස් ටික ලියන්න යන්නේ. මම ඔයාලට ඉස්සෙල්ලාම එක දෙයක් කියලා දෙන්නම්. මැසේජ් බොක්ස් එකක් පෙන්වන තාලේ අපිට කියන්න පුළුවන් MSG box කියන ෆන්ක්ෂන් එකෙන් තමයි අපි මැසේජ් එකක් පෙන්නන්නේ. MSG box කියලා වරහන් ඇතුලේ තමයි අපි ටයිප් කරන්නේ. ඒකත් මතක තියාගන්න ටෙක්ස්ට් එකක් ලියන්නේ අපි ඩබල් කොටේෂන් ඇතුලේ. අනිවාර්යෙන් ඩබල් කොටේෂන් ඇතුලේ තමයි අපි ටෙක්ස්ට් එකක් පෙන්නන්නේ. දැන් අපි මැසේජ් බොක්ස් එක එතනින් නතර කරමු. මැසේජ් බොක්ස් එක අපි තව ටිකක් දීර්ඝව පස්සේ කතා කරමු. දැන් මෙතන බලන්න මම ලිව්වා මැසේජ් එකක් එන්න කියලා my first VB app කියලා. දැන් අපි රන් කරලා බලමු. මෙන්න මේ ස්ටාර්ට් එකට ක්ලික් කරන්න ඕන. දැන් මෙන්න අපේ app එක රන් වුණා. මම app එකට ක්ලික් කරන්න. මෙන්න ක්ලික් කරාම අපි කිව්ව මැසේජ් එක ආවා. දැන් තේරෙනව නේද? ඒතර මැසේජ් බොක්ස් කියන ෆන්ක්ෂන් එකෙන් අපිට පුළුවන් මැසේජ් එකක් පෙන්නන්න. දැන් මම ඒක ලිව්වේ ක්ලික් කියන ඉවෙන්ට් එකේ. එතකොට මේ ෆෝම් එකට අපි ඇඩ් කරන එක කන්ට්‍රෝල්ස් වලට අදාළව ඒ කන්ට්‍රෝල්ස් ක්ලික් කරාම වැඩ කරන්න, ඩ්‍රැග් කරාම වැඩ කරන්න අපිට සෝස් ලියන්න පුළුවන්, කෝඩින්ග්ස් කරන්න පුළුවන්. හොඳයි, දැන් අපි තව දෙයක් බලමු. මේ කොමන් කන්ට්‍රෝල්ස් වල මේ තියෙන බටන් කියන කන්ට්‍රෝල් එක. දැන් අපිට පුළුවන් මේ බටන් කන්ට්‍රෝල් එක සිලෙක්ට් කරලා මෙන්න මෙහෙම අපේ ෆෝම් එකට බටන් සෙට් කරගන්න. දැන් ඔයාලට කැමති ගානක් බටන් සෙට් කරගන්න පුළුවන්. අපි හදන්න යන ප්‍රෝග්‍රෑම් එකේ එක එක වැඩවලට අදාළව මෙන්න මෙහෙම බටන් සෙට් කරගන්න පුළුවන්. දැන් මේ බටන් කියන ඔබ්ජෙක්ට් එක ගත්තම මේකත් මම කියවනේ ඔබ්ජෙක්ට් කියලානේ හැමදේටම අපි කියන්නේ. මේ බටන් කන්ට්‍රෝල් එක කියන්නේ මේ බටන් ඔබ්ජෙක්ට් එකටත්
කලින් කිව්වා වගේම properties තියෙනවා. events තියෙනවා. methods තියෙනවා. දැන් අපි මේ method නම් පස්සේ ඉගෙන ගමු. දැන් ඔයාලට පුළුවන් මේ button control එකෙත් text property එක මාරු කරලා මෙන්න මේ පේන්න තියෙන නම වෙනස් කරගන්න. ඉතින් අපි බලමු appearance වල දැන් මේ පළවෙනි button එක button 1 කියලා නම තියෙන්නේ. appearance එක බලමු අපි appearance එකේ මේ තියෙන text කියලා. ඒතර මෙතෙන්ට අපිට පුළුවන් කැමති නමක් දෙන්න. අපි දාමු click me කියලා දාමු. ඔන්න ඒ button එක. දැන් ඔයාලට පුළුවන් මේ button එක double click කරලා මේකේ click event එක තෝරගෙන click event එකේ ඔයාලට කැමති දේවල් ලියන්න. ඒතර අපි දැනට දන්නේ message box එකක් පෙන්නන්න විතරනේ. ඉතින් එහෙනම් ඕගොල්ලෝ මේ විදිය buttons 10ක් විතර add කරගන්න. මෙහෙම buttons 10ක් විතර add කරගෙන ඒ හැම button එකකම text property එක change කරන්න. එක එක නම් දාලා එක button එකක් click කරාම එකක් එන්න, තව button එකක් click කරාම එක message එකක් එන්න, තව button එකක් click කරාම තව message එකක් එන්න. ඔහොම ඕගොල්ලෝ buttons 10ක් හරි කැමති පුළුවන් ගානක් දාලා මෙන්න මේ දැන් කියලා දුන්න එක හොඳට ප්‍රැක්ටිස් කරලා බලන්න ඉස්සෙල්ලාම. ඒතර පළවෙනි බටන් එක ක්ලික් කරාම එන්න ඕන වෙනම මැසේජ් එකක්. දෙවෙනි බටන් එකකින් එන්න ඕන වෙනම මැසේජ් එකක්. ඔන්න ඔය විදිහට ෆෝම් එකට බටන් ගොඩක් දාලා චූටි ප්‍රෝග්‍රෑම් එකක් කරලා බලන්න ඕනේ දැන්. දැන් මම ඔයාලට තව දෙයක් කියලා දෙන්නම්. දැන් මේ controls වලට නමක් තියෙනවානේ මම කිව්වාට මේ controls වලට නමක් තියෙනවා කියලා. එතකොට දැන් මේ ෆෝම් එකට තිබ්බේ ෆෝම් 1 කියලා. අපි එකේ නම ඉස්සෙල්ලා වෙනස් කරා. මෙතන ෆෝම් මේන් කියලා මම නේම් එක වෙනස් කරා. දැන් මෙන්න මේ ස්ටෑන්ඩඩ් එකක් තියෙනවා මේ නම් දෙන විදිය ස්ටෑන්ඩඩ් එකක් තියෙනවා. දැන් ඇත්තටම මේ ෆෝම් එකේට නම දෙන්නේ ෆෝම් කියලා නෙමෙයි. FRM කියලා තමයි මුලට දෙන්න ඕන. ඔන්න ඒතර මතක තියාගන්න මේ controls වලට නම් දෙනකොට name එක දෙනකොට ඒ name එක හදන ස්ටෑන්ඩඩ් එකක් තියෙනවා. ඒ ස්ටෑන්ඩඩ් එක තමයි ඒ control එකේ නමින් අකුරු 3ක් මුලට දානවා. දැන් form එක නම් FRM කියලා දාන්නේ. ඒක දාන්නේ simple වලින් අපි. ඊට පස්සේ අපිට දෙන්න ඕන නමේ මුල් අකුර capital දෙනවා. දැන් බලන්න මම මෙතන දුන්නේ form main FRM main කියලා තමයි දුන්නේ. මම ඒතර මේ main එක කියලා කියන්නේ main screen එක කියලා කියන තමයි මම main කියලා පාවිච්චි කරේ. ඉතින් ඔයාලට කැමති නමක් දෙන්න පුළුවන්. ඒතර අපි කරන්නේ control එකේ අකුරු 3ක් මුලට ගන්නවා. ඒක simple දෙනවා. ඊට පස්සේ අපිට කැමති නම දෙනවා. space තියන්නේ නැහැ. ඒතර ඔන්න FRM main. දැන් මේ තියෙන්නේ buttons නේ. buttons වලට නම දෙන්නේ BTN කියලා. ඒතර අපි දෙන්නේ මුලට BTN කියලා දීලා අපිට කැමති නම තමයි දෙන්න ඕන. දැන් මම ඔයාලට දෙන්නම් මෙන්න මේ standard name list එක. මේක ඔයාලා ලියා ගන්න ඕනේ. මේක අනිවාර්යෙන් පාඩම් කර ගන්න ඕනේ. ඒතර මේ එක එක controls වලට මොකක්ද අපි නම දානකොට මුලට දෙන්නේ කියලා මේකෙන් ඔයාලට දැනගන්න පුළුවන්. මේ තමයි ඔයාලා දකින්නේ VB.NET naming conventions. ඒ කියන්නේ අපි control වලට නමක් දෙනකොට මෙන්න මේ කියන prefix එක තමයි පාවිච්චි කරන්නේ අපි. දැන් button එකක් නම් අපි ගන්න BTN කියලා මුලට දාන්න ඕන. BTN කියලා ඊට පස්සේ capital අකුරකින් තමයි ඊළඟ දෙන නම අපි පටන් ගන්න. දැන් අපි තුමු මේ example එක බලන්න BTN click me. ඒතර button එකට නම දුන්නා BTN click me කියලා. මෙන්න මේ විදිහට controls ගොඩාක් තියෙනවා. ඉතින් අපි මේ controls ටික ටික ඉගෙන ගන්න ඕන. දැන් ඔයාලා මේ ඉස්සෙල්ලාම lesson එක නිසා මෙන්න මේ theory එක ඉගෙන ගන්න VB වල අපි standard විදියට software develop කරනකොට මෙන්න මේ විදිහට තමයි අපි controls වලට නම් දෙන්නේ. ඒතර ඔයාලා මෙන්න මේ screen එක print එකක් ගන්න ඔයාලට පුළුවන් මේ screen එක save කරගන්න Windows key එකත් එක්ක Win key එකත් එක්ක print screen press කරන්න Win key එකත් එක්ක print screen press කරන්න. එතකොට මේ screen එක save වෙනවා ඕගොල්ලොන්ගේ pictures folder එකේ screenshot කියලා folder එකක. ඉතින් මේ දීලා තියෙන controls ටික මම මේ දෙන්නේ common controls ටික මම මේ පෙන්නන්නේ ඔයාලට. තව ගොඩක් controls තියෙනවා. ඒතර අපි ඉස්සෙල්ලාම මේ ටික ඉගෙන ගමු. මෙන්න මේ prefix ටික ඒ කියන්නේ මේ නම් වල කෙටි නම් ටික හොඳට මතක තියාගන්න. මේක save කරලා තියාගත්තා නම් ලේසි. ඊළඟ එකත් බලමු අපි. ඒතර මේ තියෙන අනිත් ටික මේ තියෙන controls තමයි මෙතන මම මේ පෙන්නලා තින්නේ. picture box එකට pic කියලා දීලා නම දෙන්නේ. මේ තියෙන example එක
ටෙක්ස්ට් බොක්ස් වලට txt කියලා දීලා නමක් දෙන්න ඕනේ. දැන් txt name මෙන්න මේ තියෙන්නේ ඒක තමයි. මෙන්න මේ විදිහට ඔයාලට පුළුවන් ඔයාලගේ ප්‍රෝග්‍රෑම් එකේ ඔයාලා ඩෙවලොප් කරන software එකේ හැම control එකටම Tamanට කැමති නමක් දාගන්න. දැන් ඔයාලට මතකයිනේ නම කියන එක වෙනම එකක්, ඒ පේන්න තියෙන නම කියන එක වෙනම එකක්. මේ කිව්වේ ඔරිජිනල් නේම් එක. software එක හදනකොට අපි codings වලදී පාවිච්චි කරන්න ඕන නම තමයි මේ කිව්වේ අපි. දැන් මතක තියාගන්න. එතකොට form එකට අපි දෙන්නේ FRM කියලා. FRM කියලා අපි කැමති නම දෙනවා. හොඳයි. දැන් එහෙනම් ඕගොල්ලෝ මෙන්න මම මේ කිව්වා වගේ buttons 10ක් විතර add කරගන්න. ඒ හැම බටන් එකකින්ම වෙනම මැසේජ් එකක් එන විදිහේ පුංචි ප්‍රෝග්‍රෑම් එකක් හදලා බලන්න. මේ බටන් වලට කැමති ටෙක්ස්ට් එන්ටර් කරගන්න. මේ බටන් වලට නම දෙනකොට මතකයිනේ. ඒතකොට BTN කියලා දීලා නමක් දෙන්න. මම එක එක්සැම්පල් එකක් පෙන්නන්නම්. අපි ඒතකොට නම වෙනස් කරන්න ඕන ඩිසයින් ඒරියා එකනේ. ඩිසයින් වල මේ තියෙන නම BTN කියලා බටන් 1 කියලා තියෙන්නේ. මම දෙන්නම් BTN CLIC click me. click me BTN click me. හරි. ඒතරාට අපි පස්සේ කෝඩින්ග්ස් කරනකොට මේ බටන් එක අඳුරගන්නේ අපි එහෙනම් BTN click me කියලා තමයි අපිට මේ බටන් එක අඳුර ගන්න පුළුවන් වෙන්නේ. දැන් තව ඔයාලට පුළුවන් මේ බටන් එකේ appearance වල colors change කරන්නත් පුළුවන්. මේ තියෙන back color ගිහිල්ලා back color එකක් change කරන්න. මේව නම් තනියෙන් පොඩ්ඩක් කරලා බලන්න. මෙන්න මෙහෙම කැමති colors ටිකක් දාන්න. එහෙම දාලා අර message box කියන function එක පාවිච්චි කරලා එක එක බටන් වලින් එක එක message එන්න පුළුවන් විදිහේ පුංචි program එකක් ලියලා run කරලා බලන්න. හොඳයි. මම ඔයාලට දැන් එහෙනම් තව චූටි example එකක් කරලා පෙන්නලා අද lesson එක නතර කරනවා. අපි අද තව එක control එකක් මම මෙතනදී දැන් පෙන්නන්නම්. text box කියන control එක. මේ තියෙන text box කියන control එක අපි text box කියන control එක පාවිච්චි කරන්න පුළුවන් අපිට මොනවා හරි text එකක් පෙන්වන්නත් read කරන්නත්. අපිට පුළුවන් text box එකක් add කරාම run time එකේදී ඒ කියන්නේ program එක run කරලා තියෙන වෙලාවේදී මේ text box එකේ මොනවා හරි type කරන්න. ඔන්න බලන්න මේක run කරලා. දැන් බලන්න මේ text box එක ඇතුලේ අපිට ඕන දේ type කරන්න පුළුවන්. ඒතර අපේ program එකට input ගන්න හොඳම ක්‍රමය තමයි text box පාවිච්චි කරන එක. ඉතින් ඔයාලට පුළුවන් ඒ text box එකට ගත්ත input එක 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 වැඩවලට පාවිච්චි කරන්න පුළුවන්. දැන් මම මේ text box එකට නම දාන්නම් txt කියලා. ඒක ඇතුළට අපි design වල මේ තියෙන text box එකේ අපි නම දාමු txt name. txt name කියලා දාන්නම්. අපි ඒකේ නම enter කරන්න තියාගමු. දැන් මෙතන තව මම control එකක් ඔයාලට කියලා දෙන්නම්. label කියන control එක. මේ තියෙන label කියන control එක. label කියන control එක පාවිච්චි කරන්නේ මොන හරි text එකක් පෙන්වන්න, display කරන්න. අපිට label කියන control එකේ තියෙන label කියන control එක run කරලා, ඒ කියන්නේ program එක වැඩ කරනකොට input එකකට පාවිච්චි කරන්න බෑ. නමුත් අපිට display පෙන්වන්න, ඒ කියන්නේ මොන හරි text පෙන්වන්න පාවිච්චි කරන්න පුළුවන්. ඒත් මම මේ label කියන එකේ ඒ කියන්නේ නම වෙනස් කරේ නැතත් කමන්නේ. අපි දැන් යාව වෙන වැඩකට පාවිච්චි කරන්න යන්නේ නැති නිසා ඒකේ අපි display එකට දාමු appearance එකේ label එකට තියෙන text එකක්. මේ තියෙන text කියන property එක. ඒකට දාමු අපි name කියලා enter your name කියලා තියමු. enter your name. හරි. දැන් ඊතර ඔන්න මෙතන නම පේන්න තියෙනවා. text box එකේ තියෙනවා. දැන් text box එක මතකයි නේද ඔයගොල්ලන්ට? text box එකේ නම txt name. දැන් මට ඕන මෙන්න මේ click me කියන බටන් එක press කරාම click කරාම text box එකේ තියලා තියෙන නම පෙන්නන්න message box එකේ. ඔන්න එතකොට ඔයාලට පුළුවන් මෙහෙම click me කියන එක double click කරා. මේ තියෙන දැන් BTN click me. මේ පෙන්නන්නේ BTN click me click event එක. දැන් මෙතන event එක තියෙන්නේ click event එක. එතකොට දැන් අපි මොකද කරන්න යන්නේ? text box එකේ තියෙන text එක අරගෙන පෙන්නන්න ඕන. එහෙනම් අපි කියමු MSG box message box brackets open කරන්න. අපි දුන්නේ txt name කියලානේ text box එකට. txt name. දැන් අපිට පුළුවන් එයාගේ තියෙන properties, ඒ කියන්නේ දැන් txt name කියන එකට text box එකේ තියෙනනේ text කියලා property එකක්. අපි දැන් type කරන එක යා ගන්නේ text කියලා. ඒතර අපිට කියන්න පුළුවන් txt name ගේ අපි මේ object එකේ property එකක් කියලා කියන්න දෙන්නේ නම control එකේ නම දීලා full stop එක තිබ්බම එතනින් කියන්නේ එයාගේ කියලා ඉවරලා. දැන් txt name.qම txt name කියන text box එකේ මොකද්ද text එක? text කියන property එක පෙන්වන්න.
ඒතර මේ බලන්න ඔයාලට පුළුවන් ඔන්න මම බ්‍රැකට්ස් වහන්නම්. දැන් කෙලිම වෙන කන්ට්‍රෝල් එක තියෙන ප්‍රොපර්ටි එකක් ඔයාලට පාවිච්චි කරන්න පුළුවන් ප්‍රෝග්‍රෑම් එක ඇතුළේදී එක එක වැඩවලට. දැන් බලන්න මම මේක රන් කරලා පෙන්නන්නම්. ඔන්න රන් කරා. දැන් මෙතන මම දෙනවා අපි දෙමු නමක් දෙමු කමල්. දැන් ක්ලික් මී කියන එක ප්‍රෙස් කරාම මේ බලන්න ටෙක්ස්ට් බොක්ස් එකේ ලියුව නම ගත්තා මෙතෙන්ට. දැන් මේක තව ටිකක් දුරට අපි යමු. දැන් ඔයාලට මේක පෙන්වන්න පුළුවන් නම් හොඳනේ. your name is කියලා කියන්න පුළුවන් නම් හොඳයිනේ. එහෙමත් පුළුවන්. එතකොට අපි කරන්න ඕනේ මෙහෙමයි. MSG box අපි කියන්න ඕන දේ මොකද්ද? ඩබල් කොටේෂන් එකක් කියමු your name is. your name is ඊට පස්සේ යාට එකතු කරන්න කියන්නේ ampersand කියන ඔපරේටර් එකෙන් තමයි මේ දෙක අපි එකතු කරන්නේ. ටෙක්ස්ට් කන්කේට් කරන්නේ and කියන ඔපරේටර් එකෙන්. දැන් මේකේ your name is කියලා යාට එකතු කරන්න txt name ගේ තියෙන ටෙක්ස්ට් එක. දැන් අපි මේක රන් කරලා බලමු. දැන් මෙතන අපි දෙමු your name is PL. පැහැදිලි නේද? එතකොට අපිට ටෙක්ස්ට් කන්කේට් කරන්න පුළුවන් and කියන ඔපරේටර් එකෙන්. දැන් ඔයාලා ඒතර අද මේ ලෙසන් එකේදී එක ඔපරේටර් එකක් ඉගෙන ගත්තා VB වල. මොකද්ද? ටෙක්ස්ට් කන්කේටනේෂන් ඔපරේටර්. ටෙක්ස්ට් කන්කේට් කරන ඔපරේටර් එක. ඒ කියන්නේ ටෙක්ස්ට් දෙකක් ස්ට්‍රින්ග් වැලියු දෙකක් එකතු කරන විදිය තමයි මම පෙන්නන්නේ. එහෙනම් ඔයාලට දැන් සරල ප්‍රෝග්‍රෑම් එකක් හදලා බලන්න පුළුවන්. ඔයාලා මම දැන් කලින් කිව්වා වගේ බටන්ස් 10ක් විතර දාන්න. බටන්ස් 10ක් විතර පාවිච්චි කරලා ටෙක්ස්ට් බොක්ස් උත් කැමති ප්‍රමාණයක් දාන්න. ඒවා මම අර කිව්ව ස්ටෑන්ඩඩ් එකට නේම් වෙනස් කරලා ඒ නේම් පාවිච්චි කරලා චූටි ප්‍රෝග්‍රෑම් එකක් හදලා බලන්න. එක එක බටන් ක්ලික් කරාම එක එක මැසේජ් එන්න. මේ අපේ ෆස්ට් ලෙසන් එක. ඉතින් මේ ෆස්ට් ලෙසන් එකට අද හොඳටම ඇති මේ. ඔයාලා මේ ටික හොඳටම කරලා බලලා ඊළඟ ලෙසන් එකට රෙඩි වෙලා ඉන්න. ඉතින් ඔයාලා මාව තාමත් subscribe කරලා නැත්නම් මාව subscribe කරන්න, like එකක් දාන්න, share කරන්න, bell icon එක click කරොත් ඔයාලට පුළුවන් මම අලුත් වීඩියෝ එකක් දැම්ම ගමන් මේ ඉගෙන දැනගන්න. මම ඉවර කරන්න ඉස්සෙල්ලා තව දෙයක් කියන්න ඕනේ. දැන් මෙන්න මේ ප්‍රෝග්‍රෑම් එක ඔයාලා අනිවාර්යෙන් සේව් කර තමයි කරන්න ඕන. දැන් අපි හැම වෙලේම මේක සේව් කරගමු. දැන් ඕගොල්ලෝ දැන් මේ සේව් කරපු ෆෝල්ඩර් එකට ගියොත් මම පොඩ්ඩක් පෙන්නන්නම් ඒකත් ඔයාලට. මම දැන් මගේ drive D එකේනේ මම මේක සේව් කරේ. බලන්න මගේ drive D එකට ගිහිල්ලා මම VB first project කියලා ඉවලනේ මේක සේව් කරේ නේද? VB projects කියලානේ ෆෝල්ඩර් එක හැදුවේ. මේ තියෙන first tab කියලා ඒක ඇතුළට යන්නකෝ. මේ තව ෆෝල්ඩර් එකක් හැදලා තිනවා first tab කියලා. ඒ ෆෝල්ඩර් එකට ගියාම තියෙනවා bin කියලා ෆෝල්ඩර් එකක්. මේ බලන්න bin කියලා ෆෝල්ඩර් එකක් තියෙනවා. මේ bin ෆෝල්ඩර් එකට ගිහිල්ලා ඒකේ debug කියන එක ගත්තාම ඔයාලා හදපු ඔයාලා මේ රන් කරපු ප්‍රෝග්‍රෑම් එකේ executable file එක හැදිලා තියෙනවා. මේ තියෙන්නේ first step කියලා executable file එක හැදිලා තියෙනවා. එතකොට executable file එක වෙනම හදන්න දෙයක් නැහැ. ඒක automatically මෙන්න මේ folder එකේ හැදෙනවා. දැන් ඔයාලට VB නැතුව මේක run කරන්න පුළුවන්. එතකොට මේ file එක ඔයාලා copy කරන් ගිහිල්ලා ඕන lap එකකට computer එකට දාලා run කරන්න. එතකොට ඔයාලා program එක ඒකේ run කරලා බලන්න පුළුවන්. මේ බලන්න. දැන් VB නැතුව ඔයාලට program එක run කරලා බලන්න පුළුවන් executable file එකේ. click me. පැහැදිලි නේද? එහෙනම් හරිම ලේසියෙන් Visual Basic වලින් program හදන්න පුළුවන්. executable හදන්න file හදන්න කිසිම මහන්සි වෙන්න දෙයක් නැහැ. automatically executable file එක generate වෙනවා. ඉතින් මේ first lesson එකෙන් ඔයාලා ලොකු දෙයක් ඉගෙන ගන්න ඇති කියලා මම හිතනවා. මම මේ lesson එක කරගෙන ගියේ beginner කෙනෙක්ට පහසුවෙන්ම තේරුම් ගන්න පුළුවන් විදියට. ඉතින් ඔයාලට මොනවා හරි තේරෙන්නේ නැති දෙයක් තිබ්බොත් දැනගන්න දෙයක් තිබ්බොත් පහළ comment section එකේ comment කරන්න. මේ lessons තව මම ඉස්සරහට continue කරනවා. ඒතර ඔයාලට VB හොඳටම ඉගෙන ගන්න පුළුවන් වෙයි. එහෙනම් එතකම් මම ගිහිල්ලා එන්න. ඔයාලට සුබ දවසක්.